Hello everyone, how are you today? හරි කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔයා අලුතෙන් අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මම කියන්නම් අපේ channel එකේ මොකද කරන්න කියලා. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි ටික improve කරගන්නේ කොහොමද කියලා videos මගින් එක lessons අරගෙන වාක්‍ය රටා ඒ වගේම grammar lessons අරගෙන ඇවිත් ඔයාට කොහොමද තනියම ගෙදරින් නම් මේ වීඩියෝ සීරීස් එක බලලා කොහොමද ඔයාගේ ඉංග්‍රීසි ටික improve කරගන්න කියන එක තමයි අපි උදව් කරන්න යන්නේ. එතකොට පරණ අය නම් මේ කාරණාව දන්නවා. නමුත් අලුත් කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. all button එකක් දාලා තියාගන්න. ඊට අමතරව like කරලා comment කරලා share කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඔයාට ඕන නම් මෙන්න මේ lesson එක ඉස්සරහට ගෙනාවොත් හොඳයි. එහෙම නැත්නම් අද lesson එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. හරි. එහෙනම් අපි අද වැදගත් ලෙසන් එකක් අරන් ආවිල්ලා තින්නේ. ඔයාට අමාරුයි කියන ලෙසන් එකක්. ලේසියෙන් කොහොමද ඔයාට ඔලුවට දාගන්න කියන එක අපි අද බලමු. right? එහෙනම් අපි අද ගෙනාවේ ඔයගලන්ට phrasal verbs. ඒ කියන්නේ මෙතන phrasal verb එකක වචන දෙකක් තියෙනවා. හරිද? ඒ වචන දෙකක් එකතු වෙලා තමයි මේ phrasal verb එක හැදෙන්නේ. ඒ වගේම ඒ phrasal verb එකෙන් සාමාන්‍යයෙන් ගන්න meaning එකට වඩා ටිකක් වෙනස් meaning එකක් තමයි තියෙන්නේ. ඒකයි මේක ටිකක් අමාරුයි කියලා කට්ටිය හිතන්නේ. ඒ වුණාට phrasal verbs ටික ඔලුවට හරියට දාගත්තා නම් ඇත්තටම ඔයා සාමාන්‍යයෙන් කතා කරන කෙනෙකුට වඩා වෙනස් විදිහට හරිය ලස්සනට ඔයා කතා කරනවා. ඉතින් මේකත් මේ එක දවසින් කරලා ඉවර කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි. ඒ නිසා මම මේක එක දවසින් කරොත් එහෙම ගොඩාක් මේ lesson එක දික් වෙනවා. ඔයාලට අහගෙන ඉන්නත් එපා. ඒ නිසා මම මේක parts වලට කඩලා සැරින් සැරේ අනිත් lessons ගේන අතරතුර මේක ගේන්නම්. එතකොට අද phrasal verbs 25ක් අන්න එහෙම එක දවසට එක ප්‍රමාණයෙන් කරනවා. එතකොට ඔයා කරන්න ඕනේ ඒ phrasal verb පොඩි ප්‍රමාණයනේ එතකොට දවසට කරන්නේ. ඒවා ටික ඔළුවට දාගන්න මේ වාක්‍ය example වාක්‍ය රටාවත් එක්ක. හරි? එහෙනම් අපි lesson එකට යමු. හරි. wake up. wake up කියන එක තමයි wake up කියලා අපි කියන්නේ. I wake up at 6 am. මම උදේ 6ට අවදි වෙනවා. උදේ 6ට. දැන් ඔයාට ඕන නම් ඔයා 7ට අවදි වෙනවා කියලා I wake up at 7 am. එහෙම දාගන්න පුළුවන් ඔයාට ඕනි වෙලා. හරි? wake up කියන්නේ අවදි වෙනවා. හරිද? පටල ගන්න එපා. ඇඳෙන් නැගිටිනවද වෙන වචනයක් තියෙනවා. මේක කියන්නේ අවදි වෙනවා. නිින්දෙන් නැගිටිනවාට. හරි? හරි. මෙන්න තියෙනවා මේ වචනේ. ඇඳෙන් නැගිටිනවට අපි කියන්නේ he gets up late. get up කියලා කියන්නේ නැගිටිනවට. he gets up late. ඔහු පරක්කු වෙලා නැගිටිනවා. right? ඒක සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි gets up කියලා දාන්නේ. right? ඊළඟට put on කියලා අපි කියනවා. he put on his jacket. he put on his jacket. ඔහුගේ ජැකට් එක ඔහු ඇඳ ගන්නවා. මේ පික්චර් එකේ තියෙන්නේ නේද? right. okay. take off. she is taking off her shoes. එයා take off කරනවා ඇයගේ සපත්තු. ඒ කියන්නේ ගලවනවා, remove කරනවා. හරි? ඇයගේ සපත්තු ගලවනවා. right? take off. turn on. please turn on the light. කරුණා කරලා light එක දාන්න. නේද? අපිට කියන්න පුළුවන්. right. turn off. බලන්න turn off කියන phrasal verb එක. turn off the TV. රූපවාහිනිය ක්‍රියාවිරහිත කරන්න නැත්නම් off කරන්න. go out. we go out every weekend. අපි හැම සතියෙම එළියට යනවා. right? come back. she will come back. අපි මේක she'll come back කියලා කෙටි කරන්නත් පුළුවන්. ඇය නැවත ඒවි. හරි? sit down. please sit down. කරුණා කරලා වාඩි වෙන්න. please sit down. sit down කියන්නේ phrasal verb එකක්. හරි? okay. stand up.
stand up කියන එක තමයි stand up කියලා අපි කියන්නේ. Please stand up. Please stand up. කරුණා කරලා නැගිටින්න. Look for. Look for. I am looking for my keys. I am looking for my keys. දැන් මේ වෙලාවේ කර ඉන්න එකක් නේ. ඒ නිසා තමයි ing දාලා තියෙන්නේ. ඒ වාක්‍යෙට තවත් මම අරගෙන ඉන්නම් ඒ ක්‍රම එකත් කියලා දෙන්න. ඉදිරි පාඩම් වලදී ඒ වගේම මේක මතක තියාගන්න looking for. බලන්න. looking කියන එකට තමයි ඒ කියන්නේ verb එකට තමයි අපි ing එක දාන්නේ. නේද? අනිත් ඊළඟට දෙවෙනියට තියෙන වචනෙට නෙවෙයි. හරි? looking for. ඒ නිසා look කියන එකට තමයි ing දාන්නේ හැම වෙලේම. ඔන්න ඉස්සරහදී තේම වාක්‍යයට හම්බ වෙයි. බලන්න එතකොට ඔයාලට හොඳට මතකයට යයි. පොළොවට යයි. හරි? I'm looking for my keys. මම මගේ අතුර සොයමින් ඉන්නවා. මේ දැන් කරන දෙයක්. හරි? Find out. Find out. She found out the truth. She found out the truth. ඔයා බලයි find out found out කියන්නේ මොකද්ද? find out කියන එකේ අතීත කාලේ කරලා ඉවර දෙයක් ගැන කියනවා නම් found කියන වචනේ තමයි එන්නේ. ඒ නිසා තමයි found out කියලා දැම්මේ. ඉතින් මේක කරලා ඉවරයි. මේක වෙලා ඉවරයි. හරි? එයා ඇත්ත හොයාගත්තා. She found out the truth. Right? Write down. Write down. Write down your homework. Write down your homework. ඔබේ ගෙදර වැඩ ඔයා ලියාගන්න කියන තමයි මේකෙන් කියන්නේ. ඔයාගේ ගෙදර වැඩ ලියාගන්න. Okay, give up. Give up. Give up. Never give up on your dreams. Never give up on your dreams. ඔයාගේ හිණ කවදාවත් අතාරින්න එපා. දිගටම කරගෙන යන්න ඔයාගේ වැඩ ටික. ඒකයි කියන්නේ. Go on. Go on. Please go on with your work. Please go on with your work. කරුණාකර ඔයා කරගෙන යන වැඩ ටික දිගටම කරගෙන යන්න. Go on. Right? Call off. Call off. They called off the meeting. They called off the meeting. ඔවුන් රැස්වීම නතර කරා. Call off කියන්නේ cancel කරනවා. නතර කරනවා. Pick up. Pick up. Pick up. Pick up the papers. Pick up the papers. කොළ කැරි ටික අහුලන්න කියලා තමයි කියන්නේ. හරි? Hand in. Hand in. Please hand in your assignment. Please hand in your assignment. කරුණාකරලා ඔයාගේ පැවරුම් බාර දෙන්න. Hand in කියන්නේ බාර දෙනවා. හරි? Work out. Work out. I will work out the solution. I will work out the solution. Right? මම විසඳුම හදන්න. මම විසඳුම සකස් කරන්න. නැත්නම් විසඳුමක් හොයන්න කියන එක තමයි කියන්නේ. හරි? Okay. Catch up. Catch up. I need to catch up my studies. I need to catch up on my studies. හරි? මට මගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න ඕන. I need to catch up on my studies. Right? Okay. Speak up. Speak up. Please speak up. I can't hear you. Please speak up. I can't hear you. කියලා කියන්නේ. Can't. Okay? දෙකම හරි. Please speak up. I can't hear you. අනේ කරුණාකරලා හයියෙන් කතා කරන්න. මට ඇහෙන්නේ නැහැ ඔයා. ඒක තමයි එකෙන් කිව්වේ. Hang out. Hang out. මේක නම් ඇහිලත් ඇති ඔයාලට නේද? I love to hang out with my friends. I love to hang out with my friends. Right? මම මගේ යාළුවොත් එක්ක කාලය ගත කරන්න ආසයි. hang out එකක් කරන්න ආසයි. හරි? Get along. සාමාන්‍යයෙන් get along එක with කියන එක යනවා. හරි? ඒකයි එහෙම දාලා තියෙන්නේ. Right? She gets along well with her co-workers. She gets along well with her co-workers. හරි? ඇගේ සගයන් සමග කියන්නේ අත් එක්ක වැඩ කරන අය එක්ක හරිම හොඳින් සම්බන්ධ වෙනවා. හොඳට ඉන්නවා එයාලත් එක්ක. ඒකයි කියන්නේ. Right? official වැඩකදී මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි? Bring up.
He brought up an interesting idea. He brought up an interesting idea. Again, bring up කියන එකේ past tense එක තමයි brought up කියන එක. We can දැනට කරලා ඉවර දෙයක්. හරි? ඔහු රසවත් අදහසක් ඉදිරිපත් කරා. හරි interesting idea එකක් එයා ඉදිරිපත් කරා. හරි bring up කියන්නේ ඉදිරිපත් කරා. හරි? cut in. හරි? cutting වගේ ඇහෙනවා ඇති. මෙහෙම කියද්දි don't cut in when someone is talking. Don't cut in when someone is talking. හරි වෙන කවුරු හරි කතා කරගෙන ඉන්නවා නම් මැද්දට පයින්නවා නම් නේද? පොල් එකක ඉන්නවා නම් කවුරු හරි ඩිස්ටර්බ් කරනවා නම් අපිට කියන්න පුළුවන් කෙනෙක් කතා කර ඉන්න වෙලාවට මැදිහත් වෙන්න එපා. නැත්නම් අර කියන්නේ මැදින් කනින්න එපා කියලා. අන්න ඒක. Don't cut in when someone is talking. Right? Okay. ඉතින් අදට ඔය phrasal verbs ටික අපි අරගෙන ආවා. චුට්ටක් පාඩම ඉත් වෙන්න නැති වෙනකට වඩා. නමුත් ඉතින් හරි important lesson එකක්. එදිනදා පාවිච්චි කරන්න පුළුවන් phrasal verbs තමයි ගෙනාවේ. මේ phrasal verbs ටික මේ වීඩියෝ එකට මුලදී ආය අහන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේක muscle memory එකට යනවා. එතකොට ඔයාලට අවශ්‍ය අවස්ථාවලදී මොකක්ද අවශ්‍ය phrasal verb එක කියලා කතා කරන්න ඔයාලට අවශ්‍ය වෙනවා. එළියට එනවා ඇත්තටම නිකම්ම ඊට අමතරව ඔයා කවුරු හරි කතා කරන දේක් ඔයාලට තේරුම් ගන්න මේ phrasal verb ටික උදව් වෙයි කියලා මම හිතනවා. එහෙම හිතනවා නම් ඔයා වීඩියෝ එක ලයික් එකක් දාගෙන කමෙන්ට් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අලුත් කෙනෙක් නම් ආයෙ මතක් කරනවා අපේ channel එක subscribe කරගෙන යන්න. හරි එහෙනම් අදට මේ lesson එක අපි නවත්තනවා. Thank you.